අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මේ ඉමේජ් එක දිහා බැලුවොත් ඔයාට පේනවා ඇති ගැලැක්සිස් ඒ කියන්නේ මන්දාකිණි බිලියන ගාණක් තියෙනවා කියලා. මේ පින්තූරේ ඇත්තම සයිස් එක ඇල්පෙනිති 3කටත් වඩා පොඩි කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ ෆොටෝ එක තනි ෆොටෝ එකක් වගේ ඔයාට පෙනුනට ඇත්තටම මේක එක ෆොටෝ එකක් නෙවෙයි. මොකද මේක ගන්න ෆොටෝස් 2000කට වඩා අරගෙන තියෙනවා. ඒ ෆොටෝස් 2000 අරගෙන ඒක එකතු කරලා ගත්ත ෆයිනල් රිසල්ට් එක නැත්නම් ෆයිනල් අවුට්කම් එක තමයි මේක. මේ ෆොටෝ එක අරගෙන තියෙන්නේ හබල් ටෙලස්කෝප් එකෙන්. හබල් ටෙලස්කෝප් එකට මේ ෆොටෝ එක ෆයිනලයිස් කරන්න, ඒ කියන්නේ මේ ෆොටෝ එක තනි ෆොටෝ එකක් විදියට හදාගන්න අවුරුදු 10ක් ගිහිලා තියෙනවා. මෙන්න මේ පොඩි ෆොටෝ එක මේ විදිහට හදාගන්න හබල් ටෙලස්කෝප් එක ඉඳලා තියෙනවා 2002 ඉඳන් 2012 වෙනකන් අවුරුදු 10ක්. මේ ෆොටෝ එක තමයි හබල් ටෙලස්කෝප් එකෙන් ගත්ත වැදගත්ම ඉමේජ් එක වෙන්නේ. මොකද ඒකට හේතුව තමයි මෙතනදී ඔයාලට හිතෙන්න පුළුවන් මේක නිකන් 2D ඉමේජ් එකක් විතරයි කියලා. ඒ කියන්නේ ද්විමාන ඉමේජ් එකක් x axis එකයි y axis එකයි විතරයි තියෙන්නේ කියලා. හැබැයි ඇත්තටම මෙතන තියෙන්නේ විශ්වයේ 3D view එකක්. ඒ කියන්නේ ත්‍රිමාන දර්ශනයක්. මොකද මෙතනදි මේ ඉමේජ් එක හැදිලා තියෙන්නේ x axis එකයි y axis එකයි අරගෙන ද්විමාන විදිහට තමයි. හැබැයි මෙතනදි තව තුන්වෙනි මානයක් තියෙනවා. ඒක තමයි කාලය. මොකද මෙතනදි ඔයා මේ දකින්නේ මේ විශ්වයේ අතීතය. මොකද මෙතනදි මේ විද්‍යාඥයෝ කියන විදිහට මෙතන තියෙන මේ ආලෝකය අවුරුදු මිලියන ගාණක් පරණයි. ඉතින් මේ ඉමේජ් එකේ තියෙන සමහර ඔබ්ජෙක්ට් ඒ කියන්නේ ගැලැක්සිස් වගේ ඒවා සමහරක් විට මේ වෙද්දි නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ ඉමේජ් එක හබල් ටෙලස්කෝප් එකෙන් ගත්ත වැදගත්ම ඉමේජ් එක වෙන්නේ මේක තමයි පළවෙනි පාරට මිනිස්සුන්ට මේ විශ්වයේ අතීතය දකින්න හම්බ වෙච්ච අවස්ථාව. හබල් ටෙලස්කෝප් එක ටෙලස්කෝප් එකක් නම් ඒකට ස්පේස් ප්‍රෝබ් එකක් වෙන්න බැයිද? එතකොට ස්පේස් ප්‍රෝබ් එකක් කියලා කියන්නේ මොකකටද? ටෙලස්කෝප් එකකට කරන්න තියෙන්නේ එක තැනකට වෙලා ඉඳගෙන විශ්වය දිහා බලාගෙන ඒක නිරීක්ෂණය කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හබල් ටෙලස්කෝප් එක කරන්නේ පෘථිවියේ එකම කක්ෂයක් වටා යන ගමන් විශ්වය දිහා බලාගෙන ඒක නිරීක්ෂණය කරන එක. ඒ වගේම ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක ගත්තොත් එහෙම ඒක හබල් ටෙලස්කෝප් එක වගේ පෘථිවිය වටේ කරකෙන්නේ නැහැ. මොකද ඒක තියෙන්නේ පෘථිවියේ ඉඳන් කිලෝමීටර් මිලියන 1.5ක ඈතින් අභ්‍යවකාශයේ තියෙන L2 කියන පොයින්ට් එකේ. මේ L2 කියන ස්ථානය පිහිටලා තියෙන්නේ ගොඩක් විශේෂ තැනක. හරියටම බැලුවොත් එහෙම ඉරේ ඉඳන් ඒක තියෙන්නේ පෘථිවියේ පිටිපස්සට වෙන්න. හැබැයි මේ L2 කියන පොයින්ට් එකට පෘථිවියේ හෙවණැල්ල වැටෙන්නේ නැහැ. මොකද පෘථිවියේ හෙවණැල්ල වැටුනොත් එහෙම ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකට ලැබෙන සූර්ය ශක්තිය අඩු වෙලා ගිහිල්ලා ඒකේ තියෙන උපකරණ වැඩ කරන්නේ නැති වෙන මට්ටමකට එන්න පුළුවන් හින්දා. ඉතින් මේ විදිහට ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක පෘථිවියේ පිටිපස්සට වෙන්න ඉඳගෙන පෘථිවියත් එක්කම ඉර වටේ ගමන් කරනවා කක්ෂයක. ටෙලස්කෝප් එකක තියෙන තව දෙයක් තමයි ටෙලස්කෝප් එක ඉමේජ් එකක් ගන්නකොට ඒ ඉමේජ් එක අපි හරියට කැමරාවකින් ගන්නවා වගේ ෆොටෝ එකක් වගේ නැත්නම් සෙන්සර් එකකින් වගේ ගන්නෙ නැතුව ඒක මෙන්න මේ වගේ මිරර් එකකින් නැත්නම් කණ්ණාඩියකින් ගන්නේ ඇයි කියන එක. පළවෙනි දේ තමයි මේ විදියට එන ආලෝකය එන්නේ ගොඩාක් ඈතින්. ඒ කියන්නේ ආලෝක වර්ෂ මිලියන ගාණක් ඈතින්. ඉතින් මේ විදියට එන ආලෝකය හරියට ફોකස් වෙන්න ඕනේ. මිරර් එකක් නැතුව කෙලින්ම කැමරාවක් අල්ලලා ෆොටෝ එකක් ගැහුවොත් එහෙම ගොඩක් වෙලාවට ඒ ෆොටෝ එක බ්ලර් වෙන්න පුළුවන්. ඒ වගේම කැමරාවල ලෙන්සස් පාවිච්චි වෙන හින්දා මේ ලෙන්සස් හීට් එක නැත්තම් උෂ්ණත්වය ගොඩක් වෙලාවට උරා ගන්නවා. ආලෝකය විතරක්ම නෙවෙයි. හැබැයි මිරර් පාවිච්චි කරොත් ඒ කියන්නේ කණ්ණාඩියක් වගේ ඒවා පාවිච්චි කරොත් ඒක කූල් විදියට මේන්ටේන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෙලින්ම කැමරාවක් නැත්තම් සෙන්සර් එකක් පාවිච්චි කරලා විශ්වයේ ඡායාරූප ගන්නවට වඩා මේ විදිහට ලොකු කණ්ණාඩියක් පාවිච්චි කරලා ලයිට් එක ફોකස් කරලා මේ විදිහේ ලොකු ඉමේජස් ගන්න එක ගොඩාක් කාර්යක්ෂමයි නැත්තම් එෆිෂන්ට්. මේ වෙනකන් කතා කරපු දේවල් වලින් ඔයාලට පොඩි අයිඩියා එකක් ඇති ස්පේස් ටෙලස්කෝප් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට ස්පේස් ප්‍රෝබ් එකක් කියලා කියන්නේ මොකක්ද? ඒක ටෙලස්කෝප් එකක් නෙවෙයිද? ස්පේස් ප්‍රෝබ් එකක් ගත්තාම ඒක ටෙලස්කෝප් එකක් වගේ නෙවෙයි. ස්පේස් ප්‍රෝබ් එකක් හදලා තියෙන්නේ එක දිගට නවතින්න නැතුව අභ්‍යවකාශය හරහා ගමන් කරන්න. ටෙලස්කෝප් වගේ ඈත තියෙන ගැඹුරු විශ්වය දිහා බලාගෙන මේ ස්පේස් ප්‍රෝබ්ස් ඉමේජස් කැප්චර් කරන්නේ නැහැ. ඒ වෙනුවට මේක කරන්නේ මේක අභ්‍යවකාශය හරහා එක දිගට ගොඩක් ලොකු වේගකින් ගමන් කරනකොට ඔය ග්‍රහලෝක සහ අනිකුත් අභ්‍යවකාශ වස්තුන් පහු කරගෙන යනකොට ඒ වගේ ක්ලෝස් අප් ඉමේජස් කැප්චර් කරලා පෘථිවියට එවන එක තමයි කරන්නේ. මේ විදිහට අභ්‍යවකාශය හරහා තාමත් ගමන් කරන ස්පේස් ප්‍රෝබ් එකක් තමයි Voyager 1 කියලා කියන්නේ. Voyager 1 වලට ටෙලස්කෝප් වල වගේ කණ්ණාඩි, ඒ කියන්නේ මිරර්ස් නැහැ. ඒ වෙනුවට ඒකට තියෙන කැමරා, සෙන්සර්ස් සහ ඇන්ටෙනාස්.
මිනිස්සු විසින් හදපු පෘථුවී ඉඳන් ගැඹුරු අභ්‍යවකාශයට වැඩිම දුරකට යාපු මොකක් හරි වස්තුවක් නැතම් ඔබ්ජෙක්ට් එකක් තියෙනවද ඒ තමයි Voyager 1 කියලා කියන්නේ. Voyager 1 ලොන්ච් කරලා තියෙන්නේ 1977 සැප්තැම්බර් 5 වෙනිදා. ඒ වගේම මේක ගමන් කරනවා පැයට කිලෝමීටර් 60000ක වේගකින්. Voyager 1 එක තියෙන්නේ මේ වෙලාවේදී අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියේ ඒ වගේම මේ වෙලාවේදී ඒක ඉන්ටර්ස්ටෙලාර් ස්පේස් එක තුලින් ගමන් කරමින් තමයි තියෙන්නේ. Voyager 1 කියන ස්පේස් ප්‍රෝබ් එක ගොඩාක් විශේෂයි. මොකද පළවෙනි එක තමයි මේක තමයි පළවෙනිම ස්පේස් ක්‍රාෆ්ට් එක මුලින්ම ඉන්ටර්ස්ටෙලාර් ස්පේස් එකට ඇතුළු වෙන්න පුළුවන් වෙච්ච. දෙවැනි එක තමයි මේ Voyager 1 එකත් එක්ක දාලා යවලා තියෙනවා ගෝල්ඩන් රෙකෝඩ් එකක්. මේ ගෝල්ඩන් රෙකෝඩ් එක කියලා කියන්නේ ඒක හදලා තියෙන්නේ රත්තරන් වලින්. ඒක නිකන් හරියට අපි ගාව තියෙන CD නැත්නම් DVD තැටියක් වගේ. ඒකේ තියෙන්නේ images, sounds, ඒ වගේම music, ඒ වගේම පෘථුවියේ ඉන්න මිනිස්සු greetings කරන විදිහ හරියට නිකන් hi, hello වගේ කියන දේවල් තමයි මේක අන්තර්ගත කරලා තියෙන්නේ. Hello, how are you? I am under the water. මොකද මේ වගේ දෙයක් Voyager 1 එකත් එක්ක දාලා යවලා තියෙන්නේ කවදා හරි පිටසක් වල ජීවින්න හම්බුනොත් එහෙම ඒගොල්ලෝ දැනගන්නවා අපි වගේ જાතියක් මේ ලෝකේ ඉන්නවා කියලා. ඒකට අපිට බය වෙන්න දෙයක් නැහැ මං කියන්නේ. සමහරක් විට බය වෙන්නත් වෙයි ඉතින් කියන්න බෑ. මේ විදියට දවසින් දවස ගොඩක් ලොකු වේගකින් පෘථුවියෙන් ඈතට ගැඹුරු අභ්‍යවකාශය දිහාවට පැයට කිලෝමීටර 60000ක විතර වේගකින් ඇදලා යන මේ Voyager 1 එකට ආයි කවදාවත් පෘථුවියට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ Voyager 1 එකට returning propulsion system එකක් නැති එක. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම Voyager 1 එක ආයි පෘථුවියට එන්න නම් ඒක මුලින්ම පැයට කිලෝමීටර 60000ක වේගෙ පැයට කිලෝමීටර 0ක් දක්වා නතර කරගෙන ආයිමත් අභ්‍යවකාශය එක තැනක නතර කරගන්න ඕනේ. ඊට පස්සේ පෘථුවිය තියෙන දිශාවට ජෙට් සිස්ටම් එක, ඒ කියන්නේ ජෙට් එන්ජින් ටික පත්තු කරගෙන ආයිමත් පැයට කිලෝමීටර 60000ක වේගය අරගෙන පෘථුවිය දිශාවට ඇදලා එන්න පටන් ගන්න ඕනේ. ඉතින් එච්චර හරියක් කරන්න මේකේ තියෙන බැටරි එක පවර්ෆුල් මදි. ඒ වගේම මේකේ ජෙට් ප්‍රොපල්ෂන් සිස්ටම් එකකුත් නැහැ. ඉතින් මේ විදිහට මිනිස්සුන්ගේ මෑන්කයින්ඩ් එකේ මේ මැසේජ් එක අරගෙන ඈත විශ්වයට ගමන් කරන Voyager 1 එකට මිනිස්සු කියනවා The Messenger of Humanity, ඒ වගේම The Pioneer of Interstellar Space යන නම් වලින් මේ Voyager 1 එක හඳුන්වනවා.